උප්පලවන්නා මහරහත් තෙරණිය ගැන අපි ගොඩක් දේවල් දන්නේ නැහැ. විශේෂයෙන්ම කාන්තාවන් උනාන් පස්සේ ඒ වගේ චරිත කතා ගැන කියවන්න ඕනේ විතරක් නෙමෙයි ඒ වගේ උත්තමීන් ගැන කියවන්න ඕනේ. අපේ ජීවිතවල හොඳ ලොකු දේවල් තුන අපිට ගන්න. උප්පලවන්නා මහරහත් තෙරණියගේ කතාව ආරම්භ වෙන්නේ මෙයාට අවුරුදු 19යි. මෙයාට අවුරුදු 19කදී පංචකාලයන්ෙන් පිරිපුන්. ඒ කියන්නේ හරිම ලස්සන කෙල්ලෙක්. හරිම ලස්සනයි. පංචකාලයන් කියන එක දන්නවනේ නේ? නේ දන්නවනේ? ඒතර පංචකල්යාණින් පිරිපුන්. ඒ කියන්නේ හරිම ලස්සනයි. ඒතර මේ කෙල්ල ලස්සනලා ඉන්නකොට මේ රටේ හිටපු මේ නුවර හිටපු ධනවත් සිටුවරෙක් මෙයාව කසාද බැන්දා. මේ ලස්සන හින්දම. පින. හැබැයි කසාද බැන්දෙන් පස්සේ ටික දවසක් ගියාම මේ රටේ යුද්ධයක් ඇති වෙනවා. මේ යුද්ධය ඇති වීම නිසා රජුරුව බලෙන් තමයි තරුණයෝ ගත්තේ මේ හමුදාවට. ඒතර මේ සිටුවරටත් යන්න වුණා. මේ සිටුවරටත් යන්න වුණා. හැබැයි ප්‍රශ්නයක් ආවා. මෙයාට දාව දරුවෙක් උපන්නා උප්පලවන්නට. හැබැයි ගෙදරින් අම්මයි තාත්තයි ඒක පිළිගත්තේ නැහැ. අපේ දරුවා නෙමෙයි හින්දා කියලා තමයි උප්පලවන්නට ගැහුවේ. අල්ලගෙන ගහලා දරුවත් එක්කම ගෙදරින් උප්පලවන්න එලෙව්වා. එලෙවෙන් පස්සේ දරුවා අරගෙන ඒ හැම තැනම පිස්සියක් වගේ ඇවිදිනවා. දැන් ඉන්න තැනක් නැහැ. මේ තාත්තා හොයනවා දැන්. ඇත්ත කතාව තාත්තට කියලා නමුත් තාත්තව හම්බෙන්නේ නැහැ. මෙයාට එක දවසක් උදේ පාන්දර අම්බලමට ගිහිල්ලා දරු පැටිය තියලා මෙයා පොඩ්ඩක් වතුර පොඩ්ඩක් එහෙට මෙහෙට ගන්න ගියා. අනේ ගන්න ගියන් පස්සේ වෙන මිනිස්සෙක් ඇවිල්ලා කිව්වා මේ තරම් ලස්සන දරුවෙක් අනාථ කරලා ගිහිල්ලා මුන්ට පව් සිද්ධ වෙනවා මුන්ට හාප කරනවා කියලා. අනේ මේ දරු පැටිය අරගෙන මේ මිනිස්සේ ගියා යන්න. දරුවත් නැති වුණා උප්පලවන්නට. දරුවනතෝ පිස්සියෙක් වගේ ඇවිදිනකොට තරුණයෙක්ට මෙයා වුණ ගහනවා තාම මෙයා ලස්සනයි. ඒ නිසා මේ තරුණයා මොකද කරේ මෙයාව කසාද බැන්දා. අද කාලේ වගේම නේද මගයා. මෙයාව කසාද බැන්දා. කසාද බැඳලා කසාද බැඳපු දවසේ ඉඳන්ම පෙර සසරේ පවට ගුටි කනව ඉවරයක් නැහැ මේ මිනිස්සෙගේ. අතර මේ මිනිස්සයා මේ දරුවත් එක්ක එක දවසක් මෙයාට දාව දියණියක් උපන්න. ඒ කියන්නේ දුවෙක් උපදිනවා. මේ දරුව වඩාගෙන ඉනකොට ගහනවා පයිප් පාරක් ගහිච්ච ගමන් අර දරුව ගොළුව පැලෙනවා ගිහින් ඇඳේ ගිහිල්ලා වැදිලා. යහන ගිහිල්ලා වැදිලා දරුව ගොළුව පැලෙනවා. මේ පැලුණෙන් පස්සේ මෙයා කරනට පොල්ලක් අරගෙන මෙයා දිව්ව දරුව දාලා උප්පලවන්න. දුවලගෙන දැන් ගොඩාක් කල් ගියයින් පස්සේ මෙයාට දැන් අවුරුදු 55යි. වයස. දැන් වයසයි. වයස වුණත් මෙයා හරිම ලස්සනයි. අර වාය කල්යාණී කියලා එකක් අහලා තියෙනවනේ. වාය කල්යාණී කියලා කියන්නේ දරුවන් 10 දෙනෙක් ඇදුවත් එයා තරුණ වගේ ලස්සනයි. තාම අපේ අම්මලා ඉන්නවනේ වගේ. හරි ලස්සනට ඉන්නවනේ. එතකොට මෙයා මොකද කරන්නේ? මෙයාට අවුරුදු 55ක් වුණාට අවුරුදු 18ක තරුණෙන් මෙයාට ආදරය කළා මෙයාව බඳිනවා. ඒ කියන්නේ ගෙදර අකමැත්තෙන් බඳින්න උප්පලවන්න. අවුරුදු 55යි. හැබැයි අකමැත්තෙන් බැන්දන් පස්සේ මේ තරුණයලා ටික දවසක් ගියාම තාපිරි දක්වුමනා වෙලා අවුරුදු 15ක ගෑල්ල මේ ගෙදරට ගෙනාවා. දැන් උප්පලවන්නට ඉන්නවා. උප්පලවන්නගේ මහත්තයට බිරින්දෑවරු දෙන්නයි. එක්කෙනෙක් උප්පලවන්න අනිත් එක්කෙනා අවුරුදු 15 අර නංගි. එක දවසක් උප්පලවන්න කරපෙන්නේ නැගණිය එන්න කියලා ඔළුව බලන්න එක්කන් ගියා. ඔළුව බලන්න එක්කන් ගියා. අනේ ඔළුව බලනකොට ඔළුව පැලිලා. මේ කෙල්ලගේ. අහනවා මොකද්ද මේ උනේ? නැගණිය මොකද මේ ඔළුවට වෙලා තියෙන්නේ? ඊට පස්සේ කියනවා තාත්තා මං අම්ම වඩාගෙන ඉන්නකොට තාත්තා පයින් ගැහුවා. ඒ පාර මගේ ඔළුව පැලුණා. එහෙනම් මේ කවුද දුව? මෙයාගේ දුව. මෙයාගේ දුව තමයි මෙයාගේ මහත්තයාගේ දෙවෙනි බිරිඳට ගෙනාවේ. සසරම උප්පලවන්නට එපා වුණා. එපා වෙන්නේ නැද්ද දෙයි හාමුදුරනේ? දූයි අම්මයි දෙන්න මේක මිනිස්සෙක් තියන් ඉන්නකොට. ඊටත් වඩා හොඳම කතාව තමයි මේ කලකිරීමන් නිසා මෙයා කල්පනා කරගෙන ඉන්නකොට මගේ රත්තරන් බුදු අම්මේ එනවා අර තරුණයගේ තාත්තා. තාත්තා විලයි අහනවා මොකද ප්‍රශ්නේ? ඊට පස්සේ කියනවා මට මේ හරියට කලකිරලා තියෙන මේ සසර ගැන කියලා. මේ තාත්තත් ඒ ගමන කියාපිය. මොකද්ද? අනේ ඔව් මේ දරුවත් මගේ නෙමෙයි. මේ දරුවා අම්බලමකින් ගෙනාවේ. එහෙනම් මේ උප්පලවන්න බැන්දේ කවුද? තමන්ගේ කුසෙන් වදාපු දරුව තමයි උප්පලවන්න බැඳලා දෙන්නේ. විවාහක සැමිය වෙලා ඉන්නේ. තමන්ගේ අනිත් බිරිඳ විදියට ආවේ තමන්ගේ දුව. සසරේ මේ තරම් කලකිරෙන දේවල් තියෙනවද අපිට? අනේ මේ නිසාම මොකද්ද වෙන්නේ? මෙයා දූවල යනවා ජේතවනාරාමයට ගිහිල්ලා වැඳලා කියනවා බුදුහාමුදුරනේ මාව පැවිදි කරන්න. මට ජීවත් වෙන්න බෑ මාව පැවිදි කරන්න. සසර කලකිරෙන්නේ නැද්ද මගේ රත්තරන් අම්මේ? නේද? උප්පලවන්නා තමයි එර්දිමතුන් අතර අග තැම්පත් රහත් තෙරණිය වඩපත් වෙන්නේ. එර්දිමතුන් අතර අපි වගේ කෙනෙක්ට වගේ ප්‍රශ්න දෙකක් වුණා නම් මොකෝ වෙන්නේ? දැන් මැරිච් රැංගල ගසුප් පැලවිලා. ඇයි අපිට නැගිටින්න බැරි? අපි මේ ප්‍රශ්න සිද්ධ වුණත් බදාගෙන ඉන්නව වැඩි මගේ අම්මේ. දැන් කොරෝනා හැදුන පහුගිය දවස්වල අපි බුදු අම්මේ දහමල්ල ගත්ත හොඳට. බුදුබණ ඇහුවනේ මාර විදියට. බුදු මිදට ඇහුවේ. දැන් දහමක් අහනවද? දැන් ඒක අකමකා කියලා ඉතින් ඉවරයි. අපිට ඕන දෙයක් ටික දවසක් මතක තියෙන්නේ. අන්න අර තනින් කඩාගෙන ගියා නම් මගේ රත්තරන් බුදු අම්මලා හැමදාම දිනු. මේ තියෙන බුදු පිළිම වහන්සේලා 5 නමක්.